ඔයාලා හැමෝම දන්න මයික් ටයිසන්ගේ අහලා නැති කතාවක් තියෙනවා. 1990 පෙබරවාරි 11 වෙනිදා මයික් ටයිසන්ට එතකොට වයස අවුරුදු 23. එයා මැච් එකක් තියෙනවා ඩග්ලස් කියලා පොරක් එක්ක. ඔය මැච් එක දවස වෙනකොට මයික් ටයිසන් එක ෆයිට් එකක්වත් පරාද වෙලා නම් තිබුණේ නැහැ. ලෝකෙ ඉන්න හැමෝම ඔය ෆයිට් එක බලපු විශ්වාස කළේ මයික් ටයිසන් ලේසියෙන්ම ෆයිට් එක දිනයි කියලා. ඔය ෆයිට් එකට ඔට්ටු අල්ලනකොට 42 දෙනෙක් කිව්වොත් මයික් ටයිසන් දිනනවා කියලා. එක්කෙනෙක් වගේ තමයි කිව්වේ ඩග්ලස් දිනනවා කියලා. කොහමද ෆයිට් එක තිබුණා. ඩග්ලස් මට මතක විදිහට 10 වෙනි රවුන්ඩ් එකේදී මයික් ටයිසන්ව නොකවුට් කරලා දැම්මා. මයික් ටයිසන් මං හිතන්නේ ඒ දවස්වල ඩොලර් මිලියන 5ක් 6ක් වගේ දීන්න පෙරදුනා. ඔය කතාවේ ඉන්ටරෙස්ටිං සීන් එක උනේ උතන නෙවෙයි. ඩග්ලස් ඔය මැච් එකට එන්න දවස් 23කට කලින් ඩග්ලස්ගේ අම්මා නැති වෙනවා. ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම කිව්වේ ඩග්ලස්ට මේ ෆයිට් එක නම් දිනන්න බෑ කියලා. ඊටත් වඩා ඩග්ලස්ගේ හිතේ දුන්න මාර ලොකු දුකක් එයාගේ අම්මා නැති වෙච්ච එක හින්දා. මුළු ලෝකෙම ඩග්ලස්ට බෑ කියලා කියන්ති එයා හිතට අරගෙන මට පුළුවන් කියලා දේ එදා මයික් ටයිසන් එක ෆයිට් එකට ගිහිල්ලා මයික් ටයිසන්ව පැරැද්දුවා. ඔන්න ඔය ෆයිට් එක තමයි මයික් ටයිසන් පැරදුන පළවෙනි ෆයිට් එක. ඉතින් ඔයාලා හැම වෙලේම කියනවානේ O level exam එක ළඟයි ඔයාලට බයයි කියලා. ඒ හැම වෙලේම මතක තියාගන්න මේ ලෝකේ පරාද කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මොකක්ද? දිනන්න බැරි කිසිම දෙයක් නැහැ කියන්නේ. ආපහු ඔයාලට බෑ කියලා හිතන හැම වෙලාවකම මම ඔය කිව්ව කතාව පොඩ්ඩක් මතක් කරගන්න.